ආයිබෝවන් ඔයාලා හැමෝටම. ඔයත් කේක් ඩෙකරේට් කරන්න ඉගෙන ගන්න කැමති කෙනෙක්ද? කේක් ඩෙකරේටින් පටන් ගන්නකොට හැමෝම ආසාවෙන් සහ උනන්දුවෙන් තමයි පටන් ගන්නෙ. හැබැයි බේකින් බඩු විකුණන කඩේකට ගියාම ඒ වගේ තියෙන ටූල්ස් විශාල ප්‍රමාණයෙන් දැකලා බය වෙන්න හෝ අතරමං වෙන්න අවශ්‍ය නැහැ. ලස්සන පිරිසිදු කේක් එකක් හදන්න මුලින්ම ලොකු මුදලක් වියදම් කරලා හැම ටූල් එකක්ම ගන්න ඕන නැහැ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මූලිකවම කේක් එකක් ඩෙකරේට් කරන්න ඔයාලට අවශ්‍ය වෙන උපකරණ කීපයක්. ඉතින් මේ පළවෙනියටම තියෙන්නේ rotating turning table. ඉතින් මේක තමයි වැදගත්ම උපකරණය. කේක් එක වටේට එක සමානව ලස්සනට අයිසිං ගන්න නම් මේක අත්‍යවශ්‍යයි. ලේසියෙන්ම කැරකෙන හෙලවෙන්නේ නැති එකක් තෝරගන්න. පින්තූරේ තියෙන්නේ metal turning table එකක්. ඉතින් මේ metal turning table ටිකක් ගණන්. ඉතින් ඔයාලට plastic turning table එකක් මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ටර්නින් ටේබල් එක උඩ තියෙන කේක් බෝඩ් එක ඒ වගේ කේක් බෝඩ් එකකුත් ඔයාට අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාට මේ වගේ ස්ක්‍රේපර් එකක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේකට අපි බෙන්ච් ස්ක්‍රේපර් කියලාත් කියනවා. ඉතින් කේක් එකේ වටේම පැති ඊටාම සිනිඳුවට සහ පිළිවෙලට සකස් කරගන්න ලෝහ හෝ තද ප්ලාස්ටික් ස්ක්‍රේපර් එකක් උදව් වෙනවා. ඉතින් මේ මෙටල් ස්ක්‍රේපර් එකත් මිලෙන් අධිකයි. ඉතින් මූලික වශයෙන් ඔයාට ප්ලාස්ටික් ස්ක්‍රේපර් එකක් තිබ්බාම හොඳටම ඇති. ඉතින් ඊළඟට මේ තියෙන්නේ offset spatula. ඉතින් සාමාන්‍යයෙන් පිහියක් වගේ නෙමෙයි මේකේ ඇති ඇද හැඩය නිසා කේක් එක උඩ සහ වටේට අයිසිං තවරනකොට ඔයාගේ ඇඟිලි කේක් එකේ ගෑවෙන්නේ නැහැ. ඉතින් අඟල් 9ක හෝ 10ක offset spatula එකක් ගන්න වඩාත් සුදුසුයි. ඊළඟට මේ තියෙන්නේ පයිපින් බෑග් සහ නොසල්ස්. ඉතින් මුලින්ම පටන් ගන්නකොට ඔයා සිලිකන් බෑග් හෝ එකපාරක් පාවිච්චි කරලා ඉවතලන ප්ලාස්ටික් බෑග් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් නොසල් වර්ගත් ගොඩාක් ගන්න ඕනේ නෑ. ඉතින් මේ තියෙන්නේ ඔයාට අවශ්‍ය වෙන මූලික නොසල්ස් ටික. මේ තියෙන්නේ 1M නොසල් එක. ඉතින් මේ නොසල් එකෙන් ඔයාලට මේ වගේ ලස්සන රොසෙට් ඩිසයින් එක පයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ 2D නොසල් එක. ඉතින් මේ 2D නොසල් එකනොත් ලස්සනට රොසෙට් ඔයාලට පයිප් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ රවුන්ඩ් ටිප් එක. ඉතින් ඔයාලට මේකිනුත් එක එක සයිස් එකේ රවුන්ඩ් ටිප් නොසල්ස් තියෙනවා. පොඩි සයිස් එකේ ඉඳලා ලොකු සයිස් එකට වෙනකන් තියෙනවා. ඉතින් මේ නොසල් එකෙන් ඔයාලට අකුරු පයිප් කරගන්න පුළුවන්. ඉතින් කුඩා නොසල් එකක් ගන්න එක තමයි වඩාත්ම සුදුසු. නම්බර් 2 හෝ 3 වගේ නොසල් එකක් මූලිකවම ඔයාලා මිලදී ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ පෙටල් නොසල් එක. ඉතින් අයිසිං වලින් මල් පයිප් කරනකොට ඔයාලට මේ නොසල් එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ ලීෆ් නොසල් එක. ඉතින් මේ වගේ එක එක නම්බර්ස් වලින් ඔයාලට ලීෆ් නොසල්ස් තියෙනවා. ඒ කැමති නොසල් එකක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන ඕපන් ස්ටාර් නොසල් එක. ඉතින් මේකෙත් පොඩි සයිස් එකේ ඉඳලා ලොකු සයිස් එකට වෙනකන් තියෙනවා. ඉතින් මීඩියම් සයිස් එකේ නොසල් එකක් ඔයාලට මුලදී මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ග්‍රීඩියන්ට්ස් මැනගන්න අනිවාර්යෙන්ම ඔයාට මේ වගේ කිචන් ස්කේල් එකක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ඔයා හදාගන්න කේක් ලේයර්ස් ටික ලෙවල් කරන්න ඔයාට මේ වගේ පිහියක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ දැති පිහියක් නැත්නම් ඔයාට සාමාන්‍යයෙන් ගෙදර තියෙන පිහියක් උනත් මූලිකවම භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට මේ වගේ කේක් ලෙවල් එකක් උනත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ මෙෂරින් ස්පූන් සෙට් එකකුත් ඔයාට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ පොඩි හෑන්ඩ් බීටර් එකකුත් ඔයාලට අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ සඳහන් කරපු උපකරණ ටික තමයි මූලික වශයෙන් ඔයා කේක් එකක් ඩෙකරේට් කරන්න ඉගෙන ගන්නවා නම් ඔයා ළඟ තියෙන්න ඕන අනිවාර්යම උපකරණ ටික. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.